ජාංගනයේ ජනතාව අද ගාලු මෝදරයට පැමිණිලා ගාලු මෝදරේ මේ මැයි රැලිය ඇමතීමට සූදානම් ඉන්නවා ඒ බැලීමට. ඒ සඳහා රාජාංගනයෙන් පැමිණි අපේ පාක්ෂිකයෙක්ගේ විස්තර ටිකක් අපි දැනගමු. කොහොමද මේ NAP මේ රජය ඉස්සරහට ගෙනියන්නේ කොහොමද? රජයට ඉදිරියේ ඇති වෙන ප්‍රශ්න බාධක මොනවද කියලා අපි අහමු බලන්න මේ මෙතුමාගේ. අපෙන් දැනගන්න ඕනේ. ඔව් කොහොමද දැන් මේ අපේ රජය ඉස්සරහට ගෙනියන දැන් මේ අනුර කුමාර මහත්තයාගේ මේ ආණ්ඩුව දැන් ඉදිරියට මොම ගෙනියන්න පුළුවන්ද? කඩම් වැටෙන තත්ත්වයක් තියෙනවද? ඉස්සෙල්ලාම කියන්න ඕනේ අද අපිට සතුටු දවසක් අපි හැමෝටම. මොකද සතුටු කියන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ රටේ මහ ජන ආණ්ඩුවක් බිහිවලා තියෙනවා. අද මැයි පළවෙනිද කියන්නේ ජාත්‍යන්තර කම්කරු දිනය. සැබෑ කම්කරු දිනයක් ඉඳලා අද සමරන දවසක් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඇහිලා අද ඕල් ප්‍රෙස්කේදී සමරනවා. අද කම්කරු දිනය. ඒ සැබෑම කම්කරු දිනයක් තමයි ජාතික ජන බලවේගීය ජනතා විමුක්ති ප්‍රමුඛ ජාතික ජන බලවේගයත් එක්ක මේ සමරන්නේ. ඉතින් අපි හැමෝටම පුදුමාකාර සතුටක් දෙවන් තරකලයක් කරලා මේ පාදට පාහර දේශපාලනේ පෙරලා ඇරලා ජනතාවාදී ආණ්ඩුවක් බිහි කරලා තියෙනවා. ඉතින් ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. අර වංචා හොරකම් කරව සියලු දෙනා මෙලොව දමලා විද්‍යාත්මක අමාත්‍යාංශ ටික හදලා උදාහරණයක් ගත්තා කුසි කර්ම දීවර කුසි කර්ම ඉඩම් වාරිපාරක පසු සම්පත් ඒ වගේ අමාත්‍යාංශ විද්‍යාත්මක හදලා රට ඉදිරියට නිවැරදිව ගමන් කරමින් තියෙනවා. ඉතින් මේ ආණ්ඩුව ආයි කවදාවත් වෙනස් කරන්න බෑ. මේක සියලු ප්‍රතිලාභ මේ රටේ සමස්ත ලාංකික ජනයාට ලැබෙන්නේ සිංහල දෙවන මුස්ලිම් බැලේ සියලු දෙනාටම අද වෙනකොට සියලු දෙනා එකලා සියලු දෙනා ආයි ජාතිවාදයේ ඔළුව උසවස්සන්න දෙන්න. ජාතිවාදී ආගම්වාදී ආයි නෑ. ඒ කාලකන්ණි පාහර දේශපාලනේ ඉවරයි රට නිවැරදිව ගමන් කරනවා. ඒක නම් අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. අපි හැමෝටම හරි සතුටුයි. දැන් සමහරු කියනවානේ දැන් අගෝස්තු මාසේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙනවා කියනවා. සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙනවා කියනවා. ඔය කියන්නේ හීන දකින්න හීනෙන් බය වෙලා. පෙරලයිද කවුද දන්නේ නේද? හීනෙන් බය වෙලා කියන්නේ. ඒ කියන්නේ ඉදිරියේ පේන්නේ නැති අවුරුදු 5ක් බලය ඇවිල්ලා තියෙන ජනාධිපතිවරණයක් නැත්නම් මහමැතිවරණයක් නැත්නම් බලය අල්ලන්නේ කොහොමද? ඔය හීන. කියන්නේ ඒගොල්ලෝ බය වෙලා ඉන්නේ මේ මොහොත වෙනකොට. අනිවාර්යෙන් ඔයගොල්ලන්ට හිරගෙවල් වලට යන්න කරපු අපරාධ වලට ඔක්කොටම නඩුවම් කරනවා අනිවාර්යෙන්. දැන් හිරේ යන්නේ නෑ. ඒ බයට දොඩවන එකක් ඔය තියෙන්නේ. ඔය ඉතින් සාමාන්‍ය මිනිස්සු ගණන් ගන්න ඒවා සීන තමයි මිනිස්සු. රනිල් වික්‍රමසිංහ දැන් හැම එකටම නිකන් ලිස්සලා යන ගතියක් තියෙනවනේ ගියන් පස්සේ ඒවා මොන හරි කියලා යනවා ලිස්සලායි. මොකද එහෙම වෙන්නේ? රනිල් වික්‍රමසිංහත් බය වෙලා ඉන්නේ. වැඩි දවසක් යන්නේ නැහැ. පණ්ඩම්දත් එක්ක අත්අඩං කොට ගන්නවා. අනිවාර්යෙන් රාජකාරී කරනවා. ඒගොල්ලෝ තමයි ප්‍රජාතන්ත්‍රවාදී අයිමි කළා. මේ රටේ ජාතිවාදී ආගම්වාද කුල වේද අවසල පත්ත නැත්තර නැති කරලා ආර්ථිකය කඩාවත්ලා විනාශ කරපු නායකයෝ. ඉතින් ඒගොල්ලන්ට වැඩි දවසක් ඔය දෙල්ලන්ගො බයිලා කතා කී ඉදී වැඩි දවසක් ඉන්න හම්බෙන්නේ නැහැ අනිවාර්යෙන්. අධිකරණය හරහා දඩුවම් කරන එක සහතිකයි. සාධාරණ නීතිය සාධාරණත්වය ඇති කරනවා කියලා කියන්නේ. අනිවාර්යෙන් සැමට නීතිය. හැමෝටම නීතිය සමානයි. නීතිය සියලු දෙනා යටත් වෙන්න ඕනේ. ඒකේ මේ ලොකු පොඩි නෑ. කාටවත් දඬුවම තමයි අනිවාර්යෙන් ඒක ලැබෙනවම තමයි. ඒක සහතිකයි. ඒ ඉස්සර නීතිය ගියාට ඕනේ යම් කොටසකට විතරයි. නමුත් ඒව නෙමෙයි අද අපේ රටේ නීතිය ස්වාධීනයි. කවුරුත් වැඩ ඇඟිලි ගහන්නේ නැහැ. දේශපාලනය ඇඟිලි ගහන්නේ නැහැ. බොහොම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට නඩු දාලා ඒගොල්ලන් දඩුවම් කරනවා. සහතිකයි. බොහොම ස්තුතියි.